ළමයි පුදුම තව 6ක් තියෙනවා. හිට්ස් ගහට යන කපල් ඉන්නවනේ. කපල් වර්ග තියෙනවා කැම්පස් එකේ. අඩේ මරුනේ ඒවා. කපල් වර්ග. කැම්පස් එකේ තියෙනවා කපල් වර්ග. 4ක්. හරිද? පළවෙනි කපල් එක තමයි ළමයි නෝට් ලව් එක. හරි? ඒ කියන්නේ උන් යාළු වෙලා තියෙන නෝට් එක ලියා ගන්න. හරි? ඒ කොල්ලා හරි කෙල්ලා හරි යාළු වෙලා තියෙන නෝට් එක ලියා ගන්න. හරි? මෙතන සමහර උන් ඇති ඈ. 2 ළමයි කැම්පස් කොල්ලෝ කෙල්ලොන්ට හරි හැමන් කෑමක් නැහැනේ. මොකද උන් ඉන්නේ හොස්ටල් එකේනේ. හොස්ටල් එකේ කෑම සාමාන්‍යයෙන් සමහර උන්ට ඇලර්ජි. කන්න බෑ. ඒ හින්දා උන් මොකද කරන්නේ? කැම්පස් එක අවට ගෑල් ළමෙක් හරි පිරිමි ළමෙක් එක්ක හරි යාළු වෙනවා බත් එක කන්න. හරි? ඒකට අපි කියනවා ළමයි බත් ලව් එක. ඔන්න දෙවෙනි වර්ගේ. බත් ලව්. හරි? බත් ලව්. මෙතන ඉන්නේ භාගයට භාගයක්ම බත් ලව් ගෙවුන් තමයි ඈ. ඊළඟ එක හරි සොමි ලව්. ඒ කියන්නේ උන් යාළු වෙලා තියෙන නිකන් සොමියක් ගන්න. මන් දන්නේ මොකද්ද කියලා. මේ සොමි ලව්. හරිද? දැන් උඹලා හිතන එක මම දන්නවා. හරි? මම දන්නෙත් නෑ බා. අවසාන එක සිරා ලව්. ඒ කියන්නේ ළමයි උන් දෙගොල්ලෝ යාළු වෙලා ඉන්නේ උන් සෙට් එක යාළු වෙන්නේ ඇත්තටම කසාද බඳින්න. හරි? ඉතින් මෙතන බහුතරයක් තියෙන්නේ මේ 100%ක් විතර තමයි මේ ලව් හතරින් සිරා ලව් තියෙන්නේ. හරි? ඉතින් මේ ඔක තමයි හිච් ගහේ කතාව. හරි මං ඉතුරු ටික ලබන සතියේ කියලා දෙන්නම්.